මම දකින්නේ මේ ආණ්ඩුව සංක්‍රමණීය ආණ්ඩුවක් කියලා. සංක්‍රමණීය ආණ්ඩුවක් කියලා කියන එකේ හේතුව එක අර පරණ සංස්කෘත භාෂාවෙන් කියනවා කලියුගය. කලියුගයේ හොඳක් තියෙනවා නරකක් තියෙනවා. හරියට කියනවා නම් අර හයිඩ වෙච්ච මැටි පිටක් වගේ. ඒක අනන්න පුළුවන් ඕන විදිහකට. කට්ටියක් අනන්න යනවා ඒක ඒගොල්ලන්ට ඕන විදිහට. අපි අනා ගන්න ඕනක මේක අපට ඕන විදිහට. ජනතාවට අවශ්‍ය විදිහට. ඒක හන්ද මේ ආණ්ඩුව අපි මාරු කරේ යම්කිසි ඉඩක් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩක් හදාගන්න. යන ගමන වැරදි නම් ඒක අපිට කියන්න පුළුවන් වෙනවා. මම රටට ආයෝජනය කරන මේ යන ගමනේදී මම ඉදිරි කාලය තුල ජාතික සභාවක් ඇති කිරීම සඳහා මේ රටේ සීලම විද්වතුන්ට මම ආරාධනා කරනවා. ඒක ඇත්ත වශයෙන්ම විකල්ප පාර්ලිමේන්තුවක් වෙයි කියලා මම හිතනවා. ඊළඟට බලාපොරොත්තු වෙනවා රට හදන මග අරබයා රටේ ජනතාව ගමින් ගමට ගිහිලා දැනුවත් කළා මේ රට ගියා යුත්තේ කොතනද කියලා ගමනක් ආරම්භ කරන්න. ඒකට මම නායකත්වයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මට දැන් දේශපාලන පක්ෂයක් නැහැ. මම ස්වාධීන മന്ത്രിවරයෙක් හැටියට කටයුතු කරන්න. ජනතාවගේ മന്ത്രിවරයෙක් හැටියට. ඒ අනුව කිසි කෙනෙක් මාත් එක්ක තරහ වෙන්න අවශ්‍යත් නැහැ. මම හැමෝම මිත්‍රයෝ කරගන්න බලනවා. හැම පක්ෂයකම අය එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෑම තැනකම ඉන්න රටට ආදරය කරන සියලුම දෙනා ඒක රාශී කරගෙන දේශපාලනික වන දේශපාලනික නොවන මම මේ සෑම දිනකටම ආරාධනා කරනවා රටම වෙලාගත් ජාතික බලවේගයක් අපි සකස් කරමු මේ රට සකස් කර ගැනීම සඳහා. ඊළඟට මගෙන් අහනවා සමහර අය විපක්ෂයට යන්න බලාපොරොත්තු වෙනවද? මම කිසිම විපක්ෂයකට යන්නේ නැහැ. විපක්ෂය මොකද්ද කියලා අපි හොඳට දන්නවා. ඒ නිසා කිසිම අරමුණක් නැති දේශපාලන කෑගැහිලි වලට මේ රට වෙනස් කරන්න බෑ. ඒ නිසා කිසිම විපක්ෂයක් නෙවෙයි. සියලුම දෙනා ප්‍රතිපත්තියකට ගොඩනැගිච්ච පක්ෂයක්. ඒ කියන්නේ ඒක මම දේශපාලන පක්ෂ හදන්නේ නැහැ. මම මෙතන පක්ෂ යන්නේ අදහස් කරන්නේ බලවේගයක්. මගේ දේශපාලන පක්ෂ හැදීමේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. අද අවශ්‍ය කරන්නේ සියලු දේශපාලන පක්ෂවල ඉන්න අය එකතු කරගත්ත පුළුල් මහජන ව්‍යාපාරයක්. පුළුල් ජාතික ව්‍යාපාරයක්. ඔබ වහන්සේ කලකිරීමෙන් දින්නේ කිසිම කලකිරීමක් නැහැ. කලකිරින්නේ මොකටද? කලකිරිච්ච මොනසේ කැලේ යන්න බෑ. අලුත් බලවේගයක් නෙවෙයි මේක. මට තියෙන බලවේගම තමයි. ඉතින් 아무තු බලවේගයක් නෙවෙයි. මම කියන කතාවට මහජනයාගේ ආශිර්වාදය අවශ්‍යයි. ජනතාවගේ එකමුතුව අවශ්‍යයි. ඒකයි මම කියන්නේ අපි බලවේගයක් වෙන්න ඕනේ. දැන් අපි ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩුව පත් කළා තියෙනවා. ආණ්ඩුව පෙරලන්න ඕන නැහැ. මේ ආණ්ඩුව හොඳ නැත්නම් ආණ්ඩුව මාරු කරන්න අපිට මොහොතක් එනවා. දැන් අපිට කරන්න තියෙන්නේ ආණ්ඩුව නිවැරදි කර ගැනීමේ දිශාවට. ආණ්ඩුවේ ප්‍රතිපත්ති වැරදි නම් හදා ගැනීමේ දිශාවට අපි යන්න ඕනේ. ඉතින් මේ ආණ්ඩුව හොඳ නැත්නම් අපි ඊළඟ ආණ්ඩුවකට අපි යන්න ඕන. අලුත් බලවේගයක් හදන්න ඕන. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් මම හිතන්නේ මම ආයි දේශපාලන පක්ෂ හදන්න යන්නේ නැහැ. මමත් දැන් වයසක මිනිසෙක්නේ. ඔය පක්ෂ හදා ඉන්න කාලයක් නැහැ. බලයටපත් කරපු ආණ්ඩුව සම්බන්ධයෙන් මට වගකීමක් තියෙනවා. මේ ආණ්ඩුව ලව්ව අපි හිතන දේ උපරිමයි කරගන්න ඕනේ. මැතිවරණ වේදිකාවේ සෝබිත හමුදුරුවන්ගේ ප්‍රධාන පොරොන්දු වුණේ විධායක ජනාධිපතිවරයා අවසි කිරීම. එතකොට සෝබිත හාමුදුරුවන්ගේ අදහස් විතර නෙවෙයි පීතුරු හෙටත් ජාතික සභාව අතුල්ලි රතන හාමුදුරුවෝ කියලා කෙනෙකුත් හිටියන්නේ. සෝබිත හන්ටත් අදහස් තුන මටත් අදහස් තුන. අපි දෙන්නගේම අදහසේ සංකලනය තමයි ජනාධිපතිතුමා අරන් තියෙන්නේ. හැබැයි එතුමා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අවසානයේ එතුමා බැලුවා මොකද්ද සුදුසුම දේ. ඉතින් මෛත්‍රීපාල නැගේ එතුමා ලිව්වා තමන්ගේ අදහස. සෝබිත හාමුදුරුවෝ අදහසක් ගෝ මම තව අදහසක් ගෝ රාජ්‍ය නෝන සංවිධාන තව අදහසක් ගෝ එක එක ගැන ගොඩක් ඒවා කිව්වා. මේ අදහස අනුව තියෙන්නේ නම් බලතල අඩු කරපු ජනා කියපු එකනේ කරන්නේ එතුමා. උනාට හාමුදුරුවනේ මෙතන වේදිකාවලදී බොහෝ දුරට කියවුනේ ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නෑ ඉතින් ඒක මෙහෙමනේ ඒක මෙහෙමයි දැන් මම දැන් මේක ලියලා තියෙනව නේද මම හදපු එකක්ද මේක මේ මම මුද්‍රණය කරන් ආව නෙවෙයි නේද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් අපි කේවල මැතිවරණ ක්‍රමයකට යන්න ඕන ඒක අහෝසි කරාම එහෙනම් පරණ ක්‍රමයට යමු අපි එච්චරම ඕන නැහැ අපි විරුද්ධත්වයක් නැහැ හැබැයි ඒක කරන්න අමාරුයි දැන් තියෙන එක දැන් අපි ගොඩනැගිච්ච තත්ත්වයට දැන් තියෙන ව්‍යවස්ථා රාමුව යටතේ අපට කළ හැකි දේ තමයි දැන් ඉන්න විධායකේ බලතල ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් පත් කිරීම ඉස්සර නම් රියදුරු මහත්තයා වුණා පත් කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරයෙක් දැන් එහෙම බෑ නේද? ඉතින් අපි කරපු ප්‍රසංස්කරණය 19 වෙනි සංශෝධනය කියන්නේ ඒක